අද ෆ්‍රයිඩේ දවසේ අපි පොඩක් එළියට ආවා. බලන්න දැන් මේ වෙලාවේ තමයි ඩුබයි වල අල්කයි ගේට් එකේ මාර ක්‍රවුඩ් එක. දැන් හවස් වෙන්න තවත් ටිකක් වැඩි. ඔක්කොම වැඩ ඇරිලා ඇවිල්ලායි නිවාඩු සතියන්ත ගත කරන්න අතින් පොඩ්ඩක් මෙහෙම ඉන්නවනේ පොඩ්ඩක් රිලැක්ස් එකේ. ඔක්කොම ඉතින් ඔහොම ඉන්නවා. අපි අද පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ පැත්තේ මේ වෙලාවේ ක්ලයිමේට් එකත් හොඳයි. දැන් චුට්ටක් සම්මර් එකත් පටන් ගන්න ඒවා ටිකක් සීතලකුත් තියෙනවා. හවස 6:00 කියන්නේ වීකෙන්ඩ් එකේ මේ පැත්තට ඉතින් කිට්ටු වෙන්න බෑ රෑ වෙද්දී. ඒ තරම් ක්‍රවුඩ් එක. හොඳයි ඉතින්. ඔන්න අපේ තෙනුත් ඉතින් අද එළියට බැස්සේ යාගේ ස්කූටියක් තරම්. අපි දැන් පාක් එක ඇතුලට ගිහිල්ලාම බලමු. ඔන්න මේක තමයි මෙතන ආල්කයි ගේට් එකේ අලුතෙන් හදපු පාක් එක. ගොඩක් කට්ටිය සෙල්ලම් කරනවා. ඔන්න අපේ තුන් පටන් ගත්ත වැඩේ. අපි චුට්ටක් ඇවිදලා බලමු. පොඩි ළමයි කිනුත් පාක් එකේ පිරලා ඉතින්. මේ පැත්තෙන් බලද්දී හොඳම පේන්නේ. චූටි ළමයි ඉතින් සෙල්ලම් කරනවා ඉවරයක් නැහැ. ඔක්කොම ඉතින් වැඩ කරලා ඇවිල්ලා ඉතින් හවසට පොඩ්ඩක් එන්ජොයි වෙනවා. ඇඟටත් හොඳයි. මම කලින් වීඩියෝ වලත් මේ වගේ වීඩියෝ එකක් කරා. සාමාන්‍යයෙන් අල්කයි ගේට් එකවට තියෙන පාක් 4-5ක්. දැන් මේක තමයි ෆේස් 1 එකේ තියෙන ලොකුම චිල්ඩ්‍රන් පාක් එක. පොඩ්ඩක් ඔය කට්ටියට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් තැන් ටික. මේ දවස්වල පොඩ්ඩක් රාමදාන් කාලේ හන්දා
ගොඩක් කට්ටිය හවසට කෑම කාලා මේ පැත්තට තමයි එන්නේ. ഒരാള് පාක් එකට ආවේ. දැන් පොඩ්ඩක් ක්‍රවුඩ් එක සෑහෙන්න වැඩි. බලන්න. මේ වගේ පැත්තේ තමයි ගොඩක් තියෙන්නේ phase 1 එකේ තියෙන room. phase 2 එකේ තියෙන room. sorry. ඔන්න තෙනු ඔන්න ඉතින් ඇවිල්ලා සමෝස එකක් කාලා චිකන් කට්ලට් එකක් කාලා චාය එකක් බොන්නත් දෝනි අමතක කරෙත් නැහැ. මේ වගේ තැනකට ඉතින් ආපු අනිවාර්යෙන් මේ වගේ දෙයක් අවශ්‍යමනේ. ඔන්න අපේ තෙනු ඔන්න කඩිය ෆුට්බෝල් සෙල්ලම් කරනවා මෙතන. දැන් රැට හමාරයි. පැත්තක වොලිබෝල් සෙල්ලම් කරනවා. ඔන්න අපේ තෙනු මේ වගේ සෙල්ලම් කරන්න අමතක නම් කරන්නේ නැහැ ඉතින්. දැන් අපි ගෙදර යන්නේ. ඔය කට්ටියත් ඔය පොඩ්ඩක් වටපිටාව බලාගෙන යන්න. ඔන්න මිනිස්සු ගොඩක් ඉතින් මේ වෙලාවට බලන්න රිලැක්ස් එකේ ඉන්න හැටි. කීප දෙනෙක්ම ඉතින් එයාලගේ වැඩ ටික ඉවර වෙලා පොඩ්ඩක් උතන රිලැක්ස් එකේ ඉන්නවා නේ. බඩේ
ඔන්න තෙනුට යාසේ තාත්තයි අම්මයි හොයාගන්න බැරිලා ඔන්න බලන්න. අන්න කොහෙද ඔයාගේ? I'm gonna get it! That's too best right! I'm gonna find you more. And caterpillar. ග්‍රීන් පරිසරයක් තියෙන. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මේ අපි අද වීඩියෝ එක ඉවරයක් කරන්න යන්නේ. එහෙනම් අපේ channel එක subscribe කරලා follow කරලා තියන්න. ජය වේවා සියලුම.